ආයුබෝවන් රාජ්‍ය සේවයට අත්වැලක් YouTube නාලිකාවට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ලිපි ගොනුකරණය සම්බන්ධයෙන්. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන කාර්යාල ක්‍රමය සම්පූර්ණයෙන්ම පාහේ ලිපි ගොනු මත රැඳී පවතිනවා. කාර්යාලයක් කී සැනින් අපේ සිහියට නැගින්නේ ලිපි ගොනු සමූහයක්. කාර්යාලය සහ ලිපි ගොනු අතර එතරම්ම දැඩි සම්බන්ධයක් පවතිනවා. එබැවින් අපිට ලිපි ගොනු වලින් තොරව රාජ්‍ය සේවයක් ගැන කාර්යාලයක් ගැන කතා කරන්න බෑ. අපි මේ යටතේ මුලින්ම බලමු ලිපි ගොනුවක් කියන්නේ මොකක්ද කියලා. ලිපි ගොනුවක් කියලා කියන්නේ කිසියම් විෂයකට අදාළව කාල ක්‍රමානුකූලව එක්රැස් කරන ලද ලිපි ලේඛන සමූහයක්. ලිපි ගොනුවක් කියන්නේ මොකක්ද කියන මෙන්න මේ නිර්වචනය ඇතුලේ අපිට ලිපි ගොනුවක් ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ යටතේ ලිපි ගොනුවක් කියලා කියන්නේ නිර්වචනයෙන් කියවෙනවා එක විෂයකට අදාළව එක්ස්ප්‍රස් කරන ලද ලිපි ලේඛන සමූහයක් කියලා. ඒ කියන්නේ ලිපි ගොනුවක් තුල අන්තර්ගත වෙන්න පුළුවන් යම් නිශ්චිත විෂයකට අදාළ ලිපි ලේඛන පමණයි. උදාහරණයක් විදිහට කිව්වොත් යම් ලිපි ගොනුවක් පවත්වාගෙන යන්නේ වාහනයක් සම්බන්ධයෙන් නම් ඒ ලිපි ගොනුවේ අන්තර්ගත වෙන්න පුළුවන් ඒ වාහනයට අදාළ ලිපි ලේඛන පමණයි. ඒ වගේම ඒ ලිපි ගොනුව ඉඩමක් සම්බන්ධ ලිපි ගොනුවක් නම් ඒ ලිපි ගොනුව තුළ අන්තර්ගත වන්නේ ඉඩමට අදාළ ලිපි ලේඛන පමණයි. ඒ ඉඩමට අදාළ ලිපි ලේඛන තුළ වෙනත් වාහන හෝ වෙනත් කරුණු වලට අදාළ ලිපි ලේඛන ඇතුළත් වෙන්න බෑ. ලිපි ගොනුවක් කියන්නේ මොකක්ද කියන නිර්වචනය ඇතුලේ කියවෙන තවත් කාරණයක් තමයි ලිපි ගොනුවක් කියලා කියන්නේ කාල ක්‍රමානුකූලව එක්ස්ප්‍රස් කරන ලද ලිපි ලේඛන සමූහයක් කියන දේ. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ලිපි ගොනුව ගොඩනගන්නේ කාල ක්‍රමානුකූලව කියන එක. ඒ කියන්නේ කාලයට අනුව ඒ පිළිවෙල වෙන්නේ කාලය. යම් විෂයකට අදාළව ලැබෙන ලිපියකින් ආරම්භ කරන මේ ලිපි ගොනුව ඒ විෂයට අදාළව ඉන්න අනතුරු ලැබෙන ලිපි දිනවකවානු අනුව ගොනු කිරීමෙන් ඉදිරියට පවත්වාගෙන යන්න ඕන. උදාහරණයක් විදියට අපි කතා කරන්නේ වාහන ලිපි ගොනුවක් සම්බන්ධයෙන් නම් ඒ වාහන ලිපි ගොනුවේ වාහනය සම්බන්ධයෙන් 2022 ඔක්තෝබර් 10 වෙනිදා ලිපියක් ලැබිලා තියෙයි කියලා හිතමු. ඒ ලිපියට පස්සේ අපි හිතමු නැවත ලිපියක් ලැබුණා කියලා ඔක්තෝබර් 12. අන්න එතකොට ඔක්තෝබර් 10 ලිපියට පස්සේ ඔක්තෝබර් 12 ලිපිය ගොනු වෙන්න ඕන පිටුවංග පිළිවෙලට. එතෙන්දී ඒ ඔක්තෝබර් 10 ලැබුණු ලිපියෙන් පස්සේ ගොනු වෙලා තියෙන ලිපි ගොනුව තුල සැප්තැම්බර් මාසේ පළවෙනි ලැබුණු ලිපියක් නම් ඒ ලිපි ගොනුව නිවැරදිව කාල ක්‍රමානුකූලව ගොඩනගච්ච නිවැරදි ලිපි ගොනුවක් වෙන්නේ නැහැ. අපි මේ දක්වා කතා කරේ ලිපි ගොනුවක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු ලිපි ගොනුකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ලිපි ගොනුකරණය කියලා කියන සරලව කිව්වොත් අවශ්‍ය වූ අවස්ථාවකදී පහසුවෙන් හොයාගන්න පුළුවන් ආකාරයට ක්‍රමවත්ව හා ආරක්ෂාකාරීව ලිපි ලේඛන රැස් කර තබා ගැනීම තමයි අපි හඳුන්වන්නේ ලිපි ගොනුකරණය කියලා. ලිපි ගොනුකරණයට අදාළව අපි කතා කරපු නිර්වචනය ඇතුලේ ප්‍රධාන කරුණු කිහිපයක් අන්තර්ගත වුණා. එකක් තමයි පාස්වර්ඩ් සොයාගත හැකි වෙන පරිදි කියන එක. අනිත් කාරණයක් තමයි ක්‍රමවත්ව කියන දේ. අනිත් දේ තමයි ආරක්ෂාකාරීව කියන දේ. එතකොට අපි මේක දැන් කතා කරන්නේ ලිපි ගොනුකරණය ඒ සමග ලිපි ගොනුකරණයේ අරමුණ මොනවද කියන එක. එතකොට අපිට ඒ යටතේ කියන්න පුළුවන් ලිපි ගොනුකරණයේ අරමුණ තමයි අපි වාරයේ තියෙන ලිපි ලේඛන පාස්වර්ඩ් සොයාගත හැකි වෙන ආකාරයට ක්‍රමවත්ව සහ ආරක්ෂාකාරීව කවඩා කිරීම තමයි මේ ලිපි ගොනුකරණයේ අරමුණ වෙන්නේ. දැන් අපි බලමු හොඳ ලිපි ගොනුකරණ ක්‍රමයක ලක්ෂණ මොනවද කියලා. ඒ යටතේ හොඳ ලිපි ගොනු ක්‍රමයක දක්වන්න වෙන එක ලක්ෂණයක් තමයි ලිපි ගොනුව පාස්වර්ඩ් හොයාගන්න පුළුවන් වෙන්න ඕන. අපි ලිපි ගොනුකරණයට අදාළ නිර්වචන අරමුණු යටතේ සාකච්ඡා කරපු කාරණයක් තමයි මෙන්න මේ පාස්වර්ඩ් සොයාගත හැකියම කියන කාරණය. එතකොට අපිට ගොනුවක් හෝ යම් කිසි ලිපියක් හරි පාස්වර්ඩ් හොයාගන්න පුළුවන් ආකාරයට ගොනු කිරීම තමයි ලිපි ගොනුකරණයේ සිදු වෙන්න ඕනේ. අපිට ඒ ලිපිය හෝ ගොනුව සොයා ගැනීමට වැඩි කාලයක් ගත වෙනවා නම් සොයාගෙන අසීරු නම් ඒ ලිපි ගොනුකරණය හොඳ ලිපි ගොනුකරණයක් වෙන්නේ නැහැ. එතකොට ඒ තුලින් අපේ කාලය අපතේ යාමක් නාස්ති වීමක් සහ අපෙන් සේවය ලබා ගන්න සේවාලාභීන්ගේ සම්බන්ධයෙන් අතෘප්තිකර හැඟීමක් ඇති කරගන්න පුළුවන්. හොඳ ලිපි ගොනු ක්‍රමයක ඊළඟ ලක්ෂණය තමයි ආරක්ෂාකාරී වීම. අපි භාරයේ තියෙන ලිපි ලේඛන විවිධ වටිනාකම් වලින් යුක්ත වෙන්න පුළුවන්. ඒක නිසා අපි භාරයේ තියෙන ලිපි ගොනු වල ලිපි ලේඛන අස්ථානගත වෙන්න පුළුවන්. ඒ වගේම වෙන ස්වභාවික උපද්‍රව වලින් ඒ කියන්නේ ගින්නෙන්, ජලයෙන්,
වගේ දේවලින් විනාශ වෙන්න පුළුවන්. නැත්නම් ඉරලා යන්න පුළුවන්. ඒක නිසා අපි මේ ලිපිගොනු කරන්නේ සිදු කිරීමේදී මේ ලිපි ලේඛන විනාශ වෙන්න තියෙන අවස්ථාව ඉතා අවම ආකාරයට විනාශ නොවන ආකාරයට හැකි උපරිමයෙන් ආරක්ෂා වෙන ආකාරයට පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම හොඳ ලිපිගොනු ක්‍රමයක් සරල වෙන්න ඕනේ. ඒ කියන්නේ කාර්යාලයේ ඕනෑම නිලධාරියෙකුට නවකයෙකුට උනත් අලුතෙන් පත් වෙන කෙනෙකුට උනත් ඕනම කෙනෙකුට මේ ලිපිගොනු ක්‍රමය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සරලව අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට තමයි ලිපිගොනු කරන්නේ පවත්වාගෙන යන්න ඕනේ. මේ ලිපිගොනු කරණය සංකීර්ණ වෙන්න මේක පවත්වාගෙන යාම අසීරු වෙනවා. මේකේ අරමුණු ඉටු කර ගැනීම අසීරු වෙනවා. ඒ වගේම තමයි ලිපිගොනු කරණය සිදු කිරීමේදී අර පිටපස්ම කියන දේ සම්බන්ධයෙන් අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය වියදම් සිදු නොකරන ආකාරයට අවම වියදමකින් අවම පිරිවැයක් දරලා මේ ලිපි ලේඛන ආරක්ෂා කරගන්න සුදුසු ලිපිගොනු ක්‍රමය භාවිතා කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය ආකාර වියදම් සිදු වෙනවා නම් මේ ලිපිගොනු කරණය ඒ ලිපිගොනු ක්‍රමයක් සඳහා ඒක හොඳ ලිපිගොනු ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ වගේම හොඳ ලිපිගොනු ක්‍රමයක තවත් ලක්ෂණයක් තමයි මේ ලිපිගොනු ක්‍රමය නම්‍යශීලී වෙන්න ඕනේ. නම්‍යශීලී කියමින් අදහස් වෙන්නේ අද අපි පවත්වාගෙන යන ලිපිගොනු ක්‍රමයේ යම් වෙනසක් අනාගත දවසක සිදු කරන්න අවශ්‍ය වුණොත් අනවශ්‍ය පිරිවැයක් දැරීමකින් තොරව අනවශ්‍ය කරදර වීමකින් තොරව මේ වෙනස සිදු කරන්න හැකි ආකාරයට තමයි අපි මේ ලිපිගොනු ක්‍රමය පවත්වාගෙන යන්න ඕනේ. ඒකේ උදාහරණයක් විදිහට ලිපිගොනු නමක් අංකයක් වෙනස් කරන්න ඕනේ නම් ඒ සඳහා අනවශ්‍ය කරදර වීමක් සිදු නොකර අනවශ්‍ය පිරිවැයක් දරන්න නැතුව ඒ කටයුතු කරන්න පුළුවන් වෙනවා නම් ඒක හොඳ ලිපිගොනු ක්‍රමයක ලක්ෂණයක්. ඊළඟට බලමු මේ ආකාරයට පවත්වාගෙන යන හොඳ ලිපිගොනු ක්‍රමයක් තුලින් අපිට අත් කරගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. ඒ ප්‍රයෝජනවලට එකක් තමයි අපිට අපේ ලිපි ලේඛන හොඳින් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අවශ්‍ය ලිපි ලේඛන ඉතා පහසුවෙන් ලේසියෙන් සොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රාජකාරී කටයුතු සිදු කිරීමේදී වඩාත් හොඳ කාර්යක්ෂමතාවයකින් සේවය සපයන්න, සේවය සලසන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ ළඟ තියෙන සේවාලාභීන් වඩා තෘප්තිමත් සේවාවක් ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අනවශ්‍ය වියදම් පාලනය වීමෙන් මූල්‍ය පිරිබැස්මක් සිදු වෙනවා. ඒ ඔක්කොම ඇතුලේ හැමෝටම ප්‍රියමනාප කාර්යාල ක්‍රමයක්, කාර්ය පරිසරයක් ඇතිවීමත් මේ හොඳ ලිපිගොනු ක්‍රමයකින් අපිට අත්වන ප්‍රයෝජනයක් තමයි. ලිපිගොනු කරන්නේ සිදු කිරීමේදී අපි අවධානය යොමු කරන්න ඕනේ වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඒක එකක් තමයි ගොනු කරන ලිපිවල තියෙන ස්වරූපය. මොකක්ද කියන එක සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ ගොනු කරන ලිපිවල තිබෙන වැදගත්කම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒවයි රහස්‍යභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අර අපි කලින් කතා කරා වගේ මූල්‍ය වටිනාකමක් තියෙන්න පුළුවන්. සංස්කෘතික වටිනාකමක් තියෙන්න පුළුවන්. ඒ විදිහට බලන්න ඕනේ මේ ලිපියේ තියෙන වටිනාකම වැදගත්කම මොකක්ද කියන කාරණය. ඒ වගේම මේ ලිපිගොනු පවත්වාගෙන යන කාල සීමාව සමහර ලිපිගොනු අවුරුද්දක කාලයකින්, දෙකක කාලයකින්, මාස කිහිපයක කාලයකින් වහලා තවන්න පුළුවන්. ඒත් ඇතම් ලිපිගොනු තියෙන පුළුවන් සමහරට අවුරුදු 25ක් 30ක් ඊට වඩා කාලයක් දිගට පවත්වාගෙන යන්න. අන්න ඒ ආකාරයට පවත්වාගෙන යද්දී මේ කාල සීමාවත් එක්ක ලිපිගොනු ආරක්ෂා වෙන්න සුදුසු ගොනු කවරයක්, සුදුසු ගොනු ක්‍රමවේදයක් යොදා ගැනීමට අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ගොනු පරිහරණය කරන මොන ආකාරයකද කියන කාරණේ සම්බන්ධනොත් අපි අපේ සැලකිල්ල යොමු කරන්න ඕනේ. අද අපි සාකච්ඡා කරේ ලිපිගොනු කරණයට අදාළ මූලික කරුණු කිහිපයක් පමණයි. මේ ලිපිගොනු කරණය කියලා කියන්නේ වැදගත් විශාල පුළුල් විෂය ශාස්ත්‍රයක්. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී තව දුරටත් මේ ලිපිගොනු කරණයට අදාළ තවත් වැදගත් කරුණු රාශියක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. අපේ වීඩියෝ හොඳයි කියලා හිතනම නම් ලයික් කරන්න. ඔයාට තියෙන ගැටලු, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අලුත්ම වීඩියෝ දාපු ගමන් බලන්න රාජ්‍ය සේවයට අත්වැලක් YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා.